ඔයාලත් තාස්ගගේ YouTube ෂෝට්ස් වලට 100k+ views ගන්න මේ ට්‍රික් එක පාවිච්චි කරලා ඔයාලට 100k+ views අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේක සීක්‍රට් හැකයක් වගේ එකක් තමයි. ඉතින් මේ වගේව තාම YouTube එකේ කියලා දීලා නැහැ. ඉතින් අපි තාම මේ ඉස්සරහ ඔයාලට කියලා දෙන්න යන්නේ. වැඩි කතාවක් නැහැ. යම් වීඩියෝ එකට අපේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතාවක් නැහැ. යම් වීඩියෝ එකට අපි පළවෙනි ස්ටෙප් එක වෙන්නේ වයිරල් ටොපික් හොයාගන්න විදිය. ඉතින් වයිරල් ටොපික් හොයාගන්න ඔයාලට පාවිච්චි කරන්න TikTok trends, Google trends, YouTube trending tabs බලන්න ඔයාලට පුළුවන්. අපේ හොඳම ට්‍රික් එක වෙන්නේ trending videos analyze කරලා ඒ වගේ concept එකක් හදාගන්න එක. ඔයාලට ඒකට තමයි මම කිව්වේ අර TikTok trends, YouTube trends ඒ වගේ tabs පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ වගේ trending topic හදාගන්න. ඒ වගේ step 2 එක වෙන්නේ අපේ ඔයාලා දන්නා ටියුටෝරියල් වීඩියෝ එකට ගියාම මමගේ පරණ වීඩියෝස් බලනවා ඉන්ට්‍රෝ එක බෝරින් නේ. ඒක ඔයාලා සාමාන්‍යයෙන් තප්පර 4ක් 5ක් බලයි නවතිලා යයි. ඉතින් ඒ වගේ නෙමේ හොඳ එක්සයිට්මන්ට් එකක් දෙන්නේ. එතකොට ඔයාගේ වීඩියෝ එක බලන කෙනා ඔයාගේ වීඩියෝ වලට ඇදිලා එනවා. ඒක වගේම තමයි ඔයාගේ මේ වීඩියෝස් ඔයා දාන්න ඕන සෝෂල් මීඩියා වලත් පළ කරන්න. ඔයාගේ Instagram, TikTok, YouTube පළ කරනවනේ කොහොමද? Facebook ඔය වගේ වලත් දාන්න. එතකොට අර දකින්න කෙනා ආයෙ ඇවිල්ලා බලනවා මොකද්ද මේ කියලා. ඒ වගේම තමයි ගයිස්. ඉන්ට්‍රෝ එක ඉතින් අද හරියට මම හදාගන්න. ඔයාලට කියලා දෙන්න ඉතින් යන්නේ ඔන්න බලන්න කොහොමද බෑඩ් ඉන්ට්‍රෝ එක. හරියට ෂෝට්ස් වලට views ලක්ෂයක් ගන්න කියලා. ඉතින් ඒ තමයි බෑඩ් ඉන්ට්‍රෝ එක. ඉතින් මේ තමයි ගුඩ් ඉන්ට්‍රෝ එක. ඔයාත් තාසට views ලක්ෂයක් ගන්න. එහෙනම් ඔයාලා තාම මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ තියෙන වෙනස. අන්න ඒ වගේ තමයි. ඔයාගේ ඉන්ට්‍රෝ එක ඔයා හොඳට හදාගන්න ඕන. නැත්තම් ඉතින් බලන කෙනා ඒක දාලා සාමාන්‍යයෙන් පැයක් අඩුම ගානේ දැන් අපි කියමු වීඩියෝ එක දාලා පැයක් යනවා කියලා. ඉතින් මේ පැයේදී views 5 6ක් ඇයි views එහෙම ඉන්නේ? අර වගේ වීඩියෝ එක බලන්නේ එක්කෝ තප්පර 5ක් තප්පර 6ක් බලයි අයින් වෙලා යයි. අන්න ඒ වගේ තමයි. එහෙම හරියන්නේ. ඔයා හරියට ඔයාගේ වීඩියෝ එක හොඳට මැනේජ් කරන්න ඕන. මැනේජ්. ඒ කියන්නේ හොඳට මැනේජ් කරලා එඩිටිං ගැන පැත්ත ඒ කියන්නේ ඔයා ගන්න කොලයක්. කොලයක් කරන් ඉස්සරහ thumbnail එක කොහොමද හැදෙන්න ඕනේ කියලා අන්තිම. දැන් මමගේ thumbnail select කරන මම මේක හදාගත්තේ AI වලින්. ඉතින් අපි AI වීඩියෝ එකක් ඊනකටත් ගේනවා. බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා ඒකෙදි සුපිරි දෙයක් තමයි ඒකෙත් එන්නේ. ඉතින් ඔයා කොලයක් අරගෙන ඒකේ අඳින්න මේව දේවල් තියෙන්න ඕන මේක ලොකුවට පේන්න ඕන මේව පොඩියට පේන්න ඕන. ඉතින් මේ අයිකන් දාන්න. ඒ වගේම ස්ටොක් ෆොටෝස් ඇප්ලයි කරන්න. ඉතින් ඒකේ ඒකෙන් තමයි ස්ටොක් වීඩියෝස් උත් ඇප්ලයි කරන්න වීඩියෝ වලට. එතකොට ඔයාගේ වීඩියෝ එකත් වයිරල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එඩිටින් පැත්ත තමයි ඔයාලට මූලිකම වෙන දේ. ඉතින් එඩිටින් කරද්දී ෆාස්ට් පේස්ඩ් and engaging කරන්න. මේක තමයි අපේ ලොකු ට්‍රික් එකක් වෙන්නේ. මේ ට්‍රික්ස් ටික යූස් කරලා බලන්නකෝ. ජම්ප් කට්ස්, බෝරින් පාර්ට්ස් අයින් කරලා දාන්න. ඒ වගේම zoom ins and zoom outs, attention grab කරන. AI subtitles. AI subtitles හදාගන්න ඕන. CapCut AI එකේ caption යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා සිංහලෙන් වීඩියෝ හදනවා නම් ඉංග්‍රීසියෙන් සබ්ටයිටල් දාන්න. එතකොට ඉංග්‍රීසි කෙනත් ඔයාගේ එක බලන්න සබ්ටයිටල් බලනවා. ඔයා ඉංග්‍රීසි කෙනෙක් නම් ඔයාගේ වීඩියෝස් ඉංග්‍රීසියෙන් දානවා නම් සිංහලෙන් සබ්ටයිටල් දාන්න. සිංහලෙන් සබ්ටයිටල් දාන එක චුට්ටක් ඒක පොඩි ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන් හදන කොහොමද අපේ ලංකාවේ ගොඩක් වීඩියෝස් බලන අඩුයිනේ. ඒ කියන්නේ බලන ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැනේ. එහෙමනේ පිටරටයි. පිටරටයි බලද්දි වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරලා යන අය ඇත්තේ. ඒකනේ පිටරටේ YouTubersලාගේ YouTube subscribers වැඩි, watch time වැඩි. අන්න ඒකට හින්දා තමයි. එයාලා ගොඩක් YouTube එකේ තමයි ඉන්නේ. ඒ වගේම තමයි SEO hacking ටික. මේ SEO කරද්දී මේක පොඩි දෙයක් ට්‍රික් එකක් තියෙනවා. ඔන්න බලාගන්න යනකම්. ඉතින් SEO කියන්නේ search engine optimization. ඔන්න හැම වීඩියෝ එකෙම කියලා තියෙනවා. ගිහින් ඔයාලට බලා ගන්න ඕන ඔන්න තියෙනවා වීඩියෝස් පහල. ඔන්න උඩින් වැටෙනට ආයේ කාඩ්ස්. ඔන්න ඔය කාඩ්ස් වලිනුත් බලන්න පුළුවන්. ඉතින් හෑෂ්ටැග්ස් නෙමෙයි පුදුම වීඩියෝ සෙට් එකක් කරලා තියෙන ගිහින් බලන්න. අම්බෝ ඔයාලට එපා වෙලා ඇති මේ කියන දැන් මගේ පරණ වීඩියෝස් බලපු කෙනෙක්. ඉතින් මෙන්න මේ හෑෂ්ටැග්ස් ටික යූස් කරන්න. මේවා යූස් කරද්දී මතක තියාගන්න මෙතන මම කියන්නේ ෂෝට්ස් වලට ඕන ඒවා. ලොන් වීඩියෝස් ඕන නම් මගේ පරණ වීඩියෝස් වල තියෙන ලොන් වීඩියෝස් වලට ඕන එක. ඉතින් ඒවා පාවිච්චි කරන්න. ඉතින් අපිට ෂෝට්ස් වලට ගන්නේ #shorts, #viral, #YouTube growth, #single YouTube, #100k views. මේක තමයි #trending. අන්න ඒකත් බලන්න. hashtags description and plus comments වලත් දාන්න. එතකොට ඔයාගේ වීඩියෝ එකේ වයිරල් වෙන්න පුළුවන් මේක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ස්ටෙප් 5 එක තමයි first 1 hour viral boost එක. ඒ කියන්නේ YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරලා අපේ පළවෙනි පැය තමයි YouTube ඇල්ගොරිතම් එකෙන් අපිට දෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පැය තුළ එයා සජෙස්ට් කරන හැම YouTube කෙනෙක්ටම බලන්න එක. මේකෙන් 50% බලන 50% බලන්න.
ඔයාගේ වීඩියෝ ක්වොලිටි අඩුයි නම් thumbnail හරියන්නේ නැත්නම් 30%ක් බලන 70%ක්ම අයින් කරලා දාන වෙලාවල් තියෙනවා. ඉතින් මගේ ඒකත් තිබුණා. ඉතින් මම කොහොම හරි මගේ වීඩියෝ එඩිටින් පැත්ත හොඳට හදාගෙන දැන් මගේ මේ තියෙන තැන බලන්න මම හොඳට මයික් යූස් කරනවා, කැම්ස් ඒ වගේම පේනවා ඇති ලැප්ටොප්ස් ඒ වගේ ගොඩක් ඒවා යූස් කරනවා. මම හයි එන්ඩ් PC ගත්තේනේ. මම YouTube මුලින්ම පටන් ගත්තේ මේව නෙවෙයි තිබුණේ. ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ වගේ තමා. ඉතින් ඒ වගේම තමා මම ඉස්සෙල්ලත් කිව්වා මේක ඔයාගේ WhatsApp links දාන්න. WhatsApp group හදලා WhatsApp channels හදලා ඒවා links දාන්න comment section වල. ඉතින් TikTok, Instagram වල මෙයා වගේ preview දෙන්න. sneak peek දෙන්න. ඒ කියන්නේ අපි කියන්නේ trailer එකක් දෙනවා කියලා. trailers දෙන්නේ සාමාන්‍යයෙන් movies වලනේ. කමන්නේ. ඔයාලත් දෙන්න පුළුවන් trailer එකක්. මෙහෙම දෙයක් වෙන්න තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න release වෙන දිනේ කියන්න, වෙලාව කියන්න. මේවා කිව්වම මතක් වුණේ ඔයා YouTube channel එක පටන් ගත්ත කෙනෙක් නම් ඉස්සෙල්ලාම මේක මම හැම වීඩියෝ එකකින් කියලා තියෙන SEO වගේම තමයි. ඉතින් ඔයා කරන්න ඕනේ පළවෙනි දවසේ තියෙනවනේ හදාගත්ත. පළවෙනි දවසේ වීඩියෝ එකක් දාන්න. දෙවෙනි දවසෙත් දාන්න. තුන්වෙනි දවසේ 4 5 6 7 8 9 10. ඔය දවස් 10 වීඩියෝ 10ක් අප්ලෝඩ් වෙනවා. ෂෝට් නම් දවසකට වීඩියෝ 5ක් හයක් දැම්මත් කමන්නේ. ඒක ඔයාගේ තීරණය අනුව තමයි. මොකද මොනිටයිසේෂන් කරද්දී ෂෝට්ස් වලට තියෙන මේක අඩුයි. මොකද මිලියන 10ක් ගණන views අපේ ලංකාවේ ටිකක් අමාරුයි. ට්‍රෙන්ඩින් කරගන්න තමයි ඔන්න ඔයාලට උදව් කරන්නේ. ඉතින් යූස් කරද්දී හැෂ්ටැග්ස් භාවිත කරන්න කිව්වා වගේම තමා. ඒ වගේම තමයි ඔයා හරියට වෙලාවට අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ නියමිත වෙලාවක්. 7:00 නම් 7:00 මම වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ 7:00 නේ. ඒවත් ඔයාලට පුළුවන්. කිසි කෙනෙක් කොපි කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ ටයිම් එක තමාගේ ටයිම් එකනේ. එයාගේ ටයිම් එක කියලා මේක එයාගේ ටයිම් එක එහෙම කියලා වෙන් කරලා නෑ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේකේ කන්ක්ලූෂන් එක call to action එක තමයි මේ guys ඒ කියන්නේ මේ hacks පාවිච්චි කරන්න. මෙතන මම දැන් කිව්වේ දේ තමයි guys කියන එක. මම හැම වෙලේම දැන් මේ කියද්දි guys කිය කී ඉන්නවා. ඉතින් ඇයි ඒ පාවිච්චි කරන්නේ? guys කියන්නේ මචං කියන එක. යාළුකමට කියන්නේ. ඒ යාළුකමට කියද්දි සමහර විට එයාට එන්නේ ගැම්මක් එනවා. මේ මගේ යාළුවෙක්නේ. මගේ යාළුවෙයි කියන්නේ මට මෙයත් එක්ක හොඳ මේකක් හදාගන්න පුළුවන් සම්බන්ධතාවය. මේ ලව් එකක් නෙමෙයි කියන්නේ. ඒ වනේ මං කියන්නේ යාළුකමට එහෙම හැදෙනවා. එතකොට එයාට හිතෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයත් පාවිච්චි කරන්න guys එතකොට තව කියන්නේ මචං බං බොලං ඔය සෙට් එක පාවිච්චි කරන්න. අවුලක් වෙන්නේ නැහැ. YouTube මේවත් හොයන්නේ කුණුහරුප නම් කියන්න යන්න එපා. ඔය තියෙන එක මම මෙතන කියන්න යන්නේ නැහැ. ඉතින් එහෙම තමයි. ඒවා පාවිච්චි කරන්න යන්න එපා. ඉතින් පාවිච්චි කරන guys මචං ඔයවා පාවිච්චි කරාට අවුලක් නැහැ. ඉතින් වීඩියෝ කොච්චරයි channel සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න බෑ. හැමදාම කියනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් 1000ට තව චුට්ටයි තියෙන්නේ. දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊළඟ වීඩියෝෙන් කියලා දෙනවා. AI වීඩියෝ හදාගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝස් මේ 3D AI වීඩියෝස්